ආයුබෝවන් 10 වසරේ ඉගෙන ගන්න ඔයාලට ටිකක් අමාරුයි කියලා හිතෙන පාඩමක් ආස හිතන විදිහට කියා දෙන්නයි අද අපි හදන්නේ. ඔව් අපි කතා කරන්නේ දුර සහ විස්ථාපනය ගැන. මේක නිතරම වගේ පටලැවෙන මාතෘකාවක් නේද? ඉතින් බය වෙන්න එපා. අද අපි මේ සංකල්ප දෙක හරිම සරලව පැහැදිලිව තේරුම් ගමු. හරි? එහෙනම් අපි කෙලින්ම යමු පාඩමට. බලමුකෝ මේක ඇත්තටම කොච්චර ලේසිද කියලා. හොඳයි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු අපිට හුරු පුරුදුම වචනේ තමයි දුර. දුර කියන්නේ ඇත්තටම හරිම සරල දෙයක්. මෙහෙම හිතන්නකෝ. ඔයාලා නූල් බෝලයක් පස්සෙන් ඇදගෙන පාර දිගේ යනවා. ගිහින් නතර වුණාම අර දිග ඇරුණු නූලේ මුළු දිග තමයි ඔයාලා ගමන් කරපු දුර. ඒ කියන්නේ අපි ගියේ මුළු පාරෙම දිග අන්ද ඒක තමයි දුර කියන්නේ. මෙන්න මේ රූප සටහන දිහා බලන්නකෝ. අපිට A කියන තැන ඉඳලා B කියන තැනට යන්න ඕන. බලන්න පාරවල් දෙකක් තියෙනවා. උඩින් තියෙන වංගු පාර P මාර්ගයේ. ඒක ගියොත් මීටර් 320ක් යනවා. හැබැයි යටින් තියෙන Q මාර්ගෙන් ගියොත් මීටර් 200යි යන්නේ. එතකොට මේ දෙකම වෙනස් දුරවල් දෙකක්. පැහැදිලි නේද? මොකද ගමන් කරපු පාරවල් දෙකේ දිග වෙනස්. හරි. දුර කියන්නේ මොකක්ද කියලා දැන් පැහැදිලි. දැන් අපි යමු මේ පාඩමේ වැදගත්ම වචනයට. ඒ තමයි විස්ථාපනය. බලමු මේක දුරට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා. විස්ථාපනය කියන්නේ හරිම සරලව පටන් ගත්ත තැනයි ඉවර කරපු තැනයි අතර තියෙන කෙලින්ම දුරට. හරියටම කිව්වොත් කෙටිම පාර. අපි කොයි වංගුව ගහලා කොච්චර වටෙන් ගියත් වැඩක් නැහැ. විස්ථාපනයේ මනින්නේ හැමතිස්සෙම ඒ තැන් දෙක අතර කෙලින් ඉරකින්. හරි. ආයතර කලින් රූපෙටම යමු. බලන්න ඔයාලා P පාරේ මීටර් 320 කියත් Q පාරේ මීටර් 200 කියත් ඔයාලා පටන් ගත්තේ A වලින් නතර උනේ B වලින්. අන්නේ A සහ B ලක්ෂ දෙක අතර තියෙන කෙලින්ම දුර ඒක මීටර් 160යි. අන්න ඒක තමයි විස්ථාපනය. පාර මොකක් වුණත් වැඩක් නැහැ. විස්ථාපනය හැමතිස්සෙම එකයි. නියමයි නේද? ඉතින් ඇයි මේ දුරයි විස්ථාපනයයි අතර මෙච්චර ලොකු වෙනසක් තියෙන්නේ? ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපි දැන් ඒක ඉගෙන ගමු. ඒ තමයි අදිශ සහ දෛශික කියන සංකල්ප. හරි. මේක තමයි මේ පාඩමේ වැදගත්මම කොටස. හොඳට අහගන්න. දුර කියන්නේ අදිශ රාශියක්. අදිශ කියන්නේ ඒකට දිශාවක් නැහැ. තියෙන්නේ විශාලත්වයක්. ඒ කියන්නේ අගයක් විතරයි. හරියට මීටර 100ක් ගියා කිව්වා වගේ. කොයි පැත්තටද කියන එක අදාළම නැහැ. හැබැයි විස්ථාපනීය කියන්නේ දෛශික රාශියක්. දෛශිකයකට අගයකුයි දිශාවකුයි ඔය දෙකම තියෙන්න ඕන. හරියට නැගෙනහිර දිශාවට මීටර 50ක් ගියා කිව්වා වගේ. තව ටිකක් පැහැදිලි වෙන්න මෙන්න තවත් උදාහරණ ටිකක්. බලන්න දුර, ස්කන්ධය, කාලය වගේ දේවල් වලට දිශාවක් තියනවද? නෑ නේද? තියෙන්නේ අගයක් විතරයි. අන්න ඒ නිසා ඒවා අදිශය. ඒත් විස්ථාපනය, ප්‍රවේගය, බලය වගේ දේවල් ගත්තොත් ඒ හැම එකටම දිශාවක් කියන එක හරිම වැදගත්. ඒ නිසා ඒවා දෛශික. හරි. තියරි කතා කරා ඇති නේද? අපි දැන් ගණන් දෙක තුනක් හදලම බලමු මේක කොච්චර ලේසිද කියලා. හරි. මේ ගාන දිහා බලන්න. කෙනෙක් A වල තියෙන එයාගේ ගෙදර ඉඳන් B සහ C හරහා ගිහිල්ලා D වල තියෙන ඉස්කෝලේට යනවා. රූපේ ඒ පාර ලස්සනට පෙන්වලා තියෙනවා. අපි වැඩේ තමයි මේ ගමනේ දුරයි විස්ථාපනයයි දෙකම හොයන එක. හරි. මුලින්ම ලේසිම එක. දුර හොයමු. දුර හොයන්න තියෙන්නේ මොකද්ද? ගිය මුළු පාරම එකතු කරන එකනේ. A ඉඳන් B ට මීටර් 100යි, B ඉඳන් C ට මීටර් 400යි, C ඉඳන් D ට මීටර් 200යි. එහෙනම් 100යි, 400යි, 200යි. ඔක්කොම එකතු කරාම උත්තර යනවා මීටර් 700ක්. හරි. දැන් තමයි වැදගත්ම දේ විස්ථාපනය. මතකයි නේද නීතිය? පටන් ගත්ත තැන ඉඳන් ඉවර කරපු තැනට තියෙන කෙලින්ම දුර. ඒ කියන්නේ A ඉඳන් D ට. රූපේ බලන්න ඒක පැහැදිලිවම දීලා තියෙනවා මීටර් 500ක් කියලා. දැක්කද වෙනස? වටේ ගිය පාර මීටර් 700ක් වුණාට විස්ථාපනය මීටර් 500යි. හොඳයි. මෙන්න තව ටිකක් හිතන්න ඕන ගානක්. බලන්න කෙනෙක් A ඉඳන් B ට මීටර 60ක් නැගෙනහිරට යනවා. ගිහින් ආපහු හැරිලා B ඉඳන් C ට බටහිර පැත්තට මීටර 40ක් ආපහු එනවා. මෙතනදී ඔන්න දිශාව වෙනස් වෙන එක තමයි වැදගත්ම කාරණය. හරි. අපි මේකත් හදලා බලමු. මුලින්ම දුර. දුර හොයද්දී දිශාම අදාළද? නෑනේ. ඉතින් අපි ගියපු මුළු පාරම එකතු කරනවා. ඉස්සරහට 60යි, ආපස්සට 40යි. එතකොට සම්පූර්ණ දුර මීටර 100යි. හරි. දැන් විස්ථාපනය. මෙතනදී දිශාව හරිම වැදගත්. ඉස්සරහට නැගෙනහිරට ගිය මීටර 60න් ආපහු මීටර 40 අඩු කරන්න ඕන. එතකොට ආරම්භක ලක්ෂ්‍ය වන A ඉඳන් අවසාන ලක්ෂ්‍ය වන C ට තියෙන දුර මීටර 20යි. දැක්කද වෙනස? හොඳයි.
දැන් මම හිතනවා දුර සහ විස්ථාපනය ගැන ඔයාට හොඳ අදහසක් එන්නේ නැති කියලා. දැන් එහෙනම් ඔයාලගේ වාරය. පොඩි අභියෝගයක් තියෙනවා. දැන් ඔයාලා හැමදාම ගෙදර ඉන්න ඉස්කෝලේ යන පාර ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඔයාලා යන පාර දිගේ මැනුවොත් ඒක තමයි දුර. හැබැයි ගෙදර ඉඳන් ඉස්කෝලේට කෙලින්ම ඉරක් ගැහුවොත් ඒ කියන්නේ විස්ථාපනය කොච්චර වේද? බොහෝ විට ඒ අගයන් දෙක වෙනස් වෙන්න ඕන නේද? පොඩ්ඩක් හිතලා බලන්න. හොඳයි ඉතින් දුර සහ විස්ථාපනය ගැන ඔයාලට තිබුණු ගැටලු निराකරණය වෙන්නේ නැති කියලා හිතනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු. ආයුබෝවන් හැමෝටම.